මාත් එක්ක කෝප් එකක් බොන ගමන් අපි කතා කරන්න අද ආරාධනා කරා මාලක ලලන ජීව. අයිබන් මාලකයි. දැන් මාලකයියම කියන්නකෝ මාලකයියා කියලා කියන්නේ කවුද? වෘත්තිමය වශයෙන් ඔයාව ඇයි අපි අද මෙතනට ගේන්නේ කියන එක අයියා මොකද දන්නවද මම එහෙම කියන්නේ. මටත් වඩා හොඳට ඔයාට ඒක ඔයාට තමයි ඒක කියන්න පුළුවන් සහ ඔය කියන වෘත්තිය නාමිකව භාවිත කරාට ඒක ඇතුලේ වෙන වෙන වැඩ කරන කට්ටිය ගොඩක් ඉන්නවනේ. අපි එතනින්ම පටන් ගමු. කෝප් එකක් බොන ගමන්. සාර්වත්‍රික වචනයකින් කිව්වොත් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඒ කියන්නේ ග්‍රැෆික් ඩිසයිනර් කොහොම ඔය දන්නවා එක එක ශේෂ්ත්‍රවල තියෙනවානේ. එතකොට ඉස්සෙල්ලාම කරේ චිත්‍රාන්දින එක. ඊට පස්සේ ඒක ඩිජිටල් මාධ්‍ය ඒ කියන්නේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඩිජිටල් කරණය වුණානේ. ඩිජිටල් කරණය වුණාට පස්සේ අපි අර සාම්ප්‍රදායික චිත්‍රාන්දින එක අරගෙන ආවා ඩිජිටල් පැත්තට. දැන් මේ වෙද්දී අතින් අඳින ඒවත් කරනවා. නමුත් වෘත්තිමය වශයෙන් ඒ කියන්නේ පිට කවර ඒ වගේ තව ඔය ව්‍යාපාරික කියන්නේ සාමාන්‍ය ඇප්ලයිඩ් ආර්ට් කියලා අපි කියන ව්‍යවහාරික කලාවට අදාළ වෙන දේවල් වලට පරිගණක ආශ්‍රයෙන් නිර්මාණ කටයුතු කරනවා. ඒක තමයි දැන් සාමාන්‍යයෙන් අයියා චිත්‍ර අඳින්න පටන් ගන්න කොයි කාලේ වගේද? චිත්‍ර අඳින්න පටන් ගන්න මට මතකයක් තියෙනවා අවුරුදු 5 දී විතර වගේ 4 දී 5 දී විතර වගේ ඉස්සෙල්ලාම මේ අර අපි කියන්නේ චෝක්කුරු කියලා කියන්නේ නේවෙන් බිම චිත්‍ර අඳිනවා. ඉස්සර මට අපේ අම්මා එහෙම කියලා තිනවා මම මේ පොළොවේ ඔය දැන් මේ මේස පුටු එහෙම දිනකොට ඒව අස්සෙත් ඔහොම අඳිනවලු දවසම. ඒක නෑ සාමාන්‍ය ළමයි අපි දන්නේ මේ තියෙන බිත්ති වල අඳිනවා එහෙම එකක් නෙවෙයි. ඔයා මේස පුටු වල හැමතැනම අඳින්න දෙන්නේ හැමතැනම. නෑ මේස පුටු ඉතුරු කරලා බිම. මේස පුටු ඉතුරු ඒවා තමයි බිම අඳින්නේ. අපි ලොක්කම කෙනෙක් කිරියා හැමදාම ඒ දවස්වල වැඩට යනකොට මට චෝක් කෑල්ලක් ගෙනල්ලා දෙනවා හැන්දෑවට. එතකොට එයා එනකොට ඒ චෝක් කෑල්ල ඉවර වෙනවා කොහොම හරි. හොදලා පහුවෙන්දත් ආයි තව එකක් ගෙනල්ලා දෙනවා. ඒක අම්මා කවදාවත් නතර කරන්න ගියේ නෑ එහෙම චිත්‍ර අඳින්න. නෑ එහෙම ගියේ නෑ. ඊට පස්සේ මට ඉතින් කොලා රෝමියෝ ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ ඒ වැන්දා. එදා ඒ අම්ම නතර කරා නම් එහෙම මාලකය චිත්‍ර අඳින එක අද මේ විදිහට 2024 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන වලේ හොඳම පිටකවර නිර්මාණයට හිමි රාජ්‍ය සම්මාන දිනා ගන්න මේ චිත්‍රය අඳින තැනට මාලකයව නොඑන්න ඉඩ තිබුණා. මේකත් එක හේතුවක් අපි මාලකයට ආරාධනා කරන්න. අපි මේ ගැන කතා කරමු මාලකය. ඔව්. ඕක ඇත්තටම මේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ එන්න එපා දියසෙන් කියන ගීපද මාලා ඇතුළත් කෘතියක්. මම එතුමත් එක්ක සෑහෙන කාලෙක ඉඳන් වැඩ කරනවා. දැන් අවුරුදු 10කටත් වැඩි. ඉතින් එයා මට මොනවක්වත් කියන්නේ නැහැ. කියන්නේ පොත එවනවා. ඔක බලලා කරන්න කියලා කියන අච්චරයි. ඒක ඉතින් ලොකු නිදහසක්. මොකද මේ කිසිම බලපෑමක් නැහැනේ. ඒකට ඉතින් මම ඉතින් මගේ තියෙන දේකට කියවල බලලා එහෙම කරලා මට හිතෙන දේ ආයි ඉතින් ක්‍රියේට් කරනවා ඒක. ඒක දැන් මේක දැන් එන්න එපා දියසෙන් කියලා කියන්නේ මේ කෘතිය මේ කාව්‍ය කෘතිය රත්නශ්‍රීස මේ එන්න එපා දියසෙන් කියන නමම තමයි කොහොමත් එයාම යොදලා නම එයානේ තීරණය කරන්නේ. ඒ කවි පද පෙළ මේක තියෙනවා. ඒක අනුව මට දැන් ඔක ඇත්තටම මුළු පොතම ඩිසයින් කරේ මම. ඇතුළෙත් ඔගේ චිත්‍ර තියෙනවා. එතකොට එයා කවි ටික මට එවනවා. ඊට පස්සේ මම ඔක මුද්‍රණය කරන තත්ත්වයට එනකන් හදනවා සම්පූර්ණයෙන්ම. එතකොට ඔය ඇතුලේ චිත්‍ර ඒවත් එයා කිසි දෙයක් කියන්නේ නැති මම තමයි ඒක කියවල ඉවරලා ඒකට අදාළව අඳින්නේ. ඔය දැන් ඇතුලේ තියෙන චිත්‍ර කිව්වට පස්සේ මම දැන් එකක් මේ පෙරලපු ගමන් මට ආව චිත්‍රේ රාදා ගඟ හඬා වැටෙනවා තමයි මේ කවිපන්තියේ මේ නම. ඒකට තියෙන චිත්‍රය ඔන්න පේනවා ඉතින් මම හිතන්නේ අපේ ජයයි හරියට කැප්චර් කරගනි. මේ ප්‍රකාශනය ගැන දැන් මේ දැන් මේ අපි ගත්තොත් එහෙම මේ වස්සාණිය කියන මේ රත්නශ්‍රී සර්ගෙම අනිත් කෘතියේ මෙන්න මේ වගේ ප්‍රකාශනයක් තමයි අයියා තියෙන්නේ පේනවා නම්. දැන් මේ හැම එකකම මම දකිනවා සමහර තැන්වලදී පොඩි ඇබ්ස්ට්‍රැක්ට් ගතියක් පොඩි අබුදුරූපී ගතියක් සහ වෙන විදිහක කියවීමක් බලන හැම කෙනෙක්ටම එකම විදිහට කියව ගන්න බැරි තමන්ගේ බුද්ධි මට්ටමත් එක්ක තමන්ගේ පරිකල්පනයත් එක්ක කියව ගන්න පුළුවන් එකකට තැනකට ඔයා ගිනවා. ඒක හිතලම කරන වැඩක් කියලා මට තේරෙනවා. හරිද? ඒ පරිකල්පනය ලබා ගන්නව නම් ළඟා කර ගන්නව නම් අලුත් කෙනෙක්ට වදින උපදෙස් මොකක්ද? මෙහෙමයි දැන් ඕකේ මම පොඩ්ඩක් විස්තර කරලා කමන්නේ නැහැ නේ. කිසි ප්‍රශ්නයක් අපිට ඕන තරම් වෙලා දෙනවා. තව දවස් කීපයකට යනකම් මත් එක්ක කතා කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ආර්ට් වල වර්ග දෙකක් කියන්නේ මූලිකව තියෙනවා. ෆයින් ආර්ට්, ඇප්ලයිඩ් ආර්ට් කියලා. ෆයින් ආර්ට් කියලා කියන්නේ අපි ඔයගොල්ලෝ
චිත්‍ර මූර්ති අපි ලලිත කලා කියලා කියන්නේ සිංහල වචනේ ගත්තොත් හරියන්නේ. ඒතර ඔක ඇප්ලයිඩ් ආර්ට් කියලා ව්‍යවහාරික කලාවනේ. ව්‍යවහාරික කලාව කියන එක එන්නේ හැමතිස්සෙම ප්‍රොඩක්ෂන් එකත් එක්ක. ඒ කියන්නේ ඒක මොකක් හරි ප්‍රැක්ටිකල්, ඒ කියන්නේ ප්‍රායෝගික දෙයක් එක්ක තමයි ඒක එන්නේ. දැන් ෆයින් ආටිස්ට් කෙනෙක්ගේ ඇප්ලයිඩ් ආටිස්ට් කෙනෙක්ගේ වෙනසක් තියෙනවා. ඒ තමයි ෆයින් ආටිස්ට් කෙනෙක් අඳින්නේ තනිකර ප්‍රකාශනය හරි මොකක් හරි එහෙම එකක් විතරයි. දැන් උදාහරණයකට ආර්ට් ප්‍රොඩක්ට් පරිසමාන්ත අර්ථයෙන්ම වින්සන් වෑන් ගෝගේ චිත්‍රයක් ගන්නකො. එයා ඇඳේ එයාටනේ. හරිද? එච්චරයි. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ එයාගේ ප්‍රකාශනය සහ එයාගේ අයිඩියොලොජි මොකක් හරි එක්කෝ එක එයාගේ ෆිලොසොෆි එක එක්ක මොකක් හරි එයාගේ හැඟීම නැත්තම් ඒ වගේ දෙයක්. ඒක දැන් මේ වගේ එකක් කරද්දි එහෙම කරන්න බෑ. හරිද? ඒතොර අර సౌందර්යයේ තියෙන යම්කිසි මූලධර්ම සහ අනිත් ඒවා අපි ගේන්න වෙනවා ප්‍රායෝගිකත්වයට. හරිනේ? දැන් ඒතොර මොකද දැන් මේකේ මම රත්නශ්‍රී ජයසිංහ මහත්තයා ලියපු දෙයට සාධාරණයක් කරන්නත් ඕනේ. හරිද? ඒ අදහස ගන්න. මේක අන්තිමට මොකක් හරි වෙලා මේක සල්ලි දීලා ගන්නවනේ කවුරු හරි. ඒ සල්ලි දීලා ගන්නකොට එතනටත් ආකර්ෂණයක් තියෙන්න ඕනේ. කොහොම කරත් අපි කොච්චර කිව්වත් පිටකවරේ බලලා පොත් තීරණය කරන්න එපා කියලා අපේ මිනිස්සු කොච්චර එපා කිව්වත් පිටකවරේ බලලාම තමයි පොත ගන්න. ඒතර පිටකවරේ තමයි මේක මාකට් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. හරි. එතකොට අර දෙකේ පොඩි සංකලනයක් වෙන්න ඕනේ. සෞන්දර්යයක් තියෙන්න ඕනේ සහ මේක ප්‍රායෝගික වෙන්නත් ඕනේ. ඉතින් ඒක කරන එක තමයි ඇත්තම අපේ වැඩේ. ඒ කියන්නේ ඒක පිටකවර නිර්මාණ ශිල්පියා වෙන්න පුළුවන්. මේ ඔයා කියන ආටිස්ට් මේ කියන අපි ඇත්තම එහෙම මේක ලෝකේ සාමාන්‍යයෙන් ඇප්ලයිඩ් ආටිස්ට්ලා ආටිස්ට්ලා හැටියටම ගන්නෙ නැහැ. ඒක වින්සන්ට් වෑන් ගෝ, මයිකල් ඇන්ජලෝ වගේ ගන්නෙ නැහැනේ ඇප්ලයිඩ් ආටිස්ට්ලා. දැන් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ආටිස්ට්ලා තමයි. නමුත් ඒක පොඩි වෙනස් කෑල්ලක් ඉතින්. හරි මම මෙහෙම දැන් ඔයා කියපු කාරණෙත් එක්ක ඔයා දැන් අයියව කැටගරි කරන්න පුළුවන් ඒ කැටගරි එකේ තව ඉන්න ලෝක මට්ටමේ ආටිස්ට්ලා ඉන්නවද? ඔව් ඉන්නවා. ඇප්ලයිඩ් ආටිස්ට්ලා විතර ඉන්නේ. ඔව් ඇප්ලයිඩ් ආටිස්ට්ලා උඩ කරන දැන් උදාහරණයකට ගත්තොත් දැන් අපි නිකන් හිතමු Apple ෆෝන් එකේ තියෙන දවග ඩිසයින් එක ජොනතන් නයිව්ස් කියලා කෙනෙක් ඉන්නවා. ඒතර එයා ඇප්ලයිඩ් ආටිස්ට් කෙනෙක්. හරිද? ෆෝන් එකද නැත්නම් ඒ ලෝගෝ එකද අයියා කියන්නේ? ෆෝන් එක සම්පූර්ණ ඩිසයින් එක. ෆෝන් ඒතර මැක්කෝ ඩිසයින් කරනවා. ඒතර දැන් ඊට පස්සේ හිටියා ඇමරිකාවේ නෝමන් රොක්වෙල් කියලා ඉලස්ට්‍රේටර් කෙනෙක් අහලා ඇති. ඒ වගේ දැන්ටත් එහෙම ඉන්න ඕන තරම් සෑහෙන එහෙම ආටිස්ට්ලා දැන් ෆැෂන් ඩිසයිනර්ස්ලා සහ හොඳ ධනවතුන් ඉන්න දේවල්. ඒගොල්ලෝ යන්නේ ඒකේ එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අය ඉන්නවා. ඒ කියන්නේ ලෝකේ ඒ කියන්නේ අර ෆයින් ආටිස්ට්ලාත් ඉන්නවා, ඇප්ලයිඩ් ආටිස්ට්ලාත් ඉන්නවා. අපි සාමාන්‍ය ලංකාවේ හුඟක් අය ඇප්ලයිඩ් ආටිස්ට්ලා තමයි ආටිස්ට්ලා හැටියට හුඟක් වෙලාවට කියන්නේ. නමුත් ඇත්තටම ඒගොල්ලෝ අර දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ලංකාවේ ඔය කැටගරිස් දෙකටම තියෙන තැන වෙන වශයෙන් කියවොත් අපි කොහොමද දැන් ඉස්සෙල්ලාම කො ෆයින් ආටිස්ට්. ෆයින් ආටිස්ට් කියන කෙනාට දැන් ෆයින් ආටිස්ට් කියලා අපි මෙතනින් අදහස් කරන්නේ චිත්‍ර ශිල්පියා. ෆයින් ආටිස්ට් කියන තැන ඉන්න චිත්‍ර ශිල්පියාට තියෙන තැන මොකද්ද ලංකාවේ මේ වෙනකොට? ඔයාට අදහසක් තියෙනවද ඒ ගැන? ඔව් ඉතින් ලංකාවේ මෙහෙමයි. ඒ කියන්නේ චිත්‍ර මෙහෙමයි ඔය තැන මල්ලි දැන් ඒක වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ උදාහරණයක් ඇරෙන්න ගත්තොත් එහෙම දැන් ලංකාවේ ජෝර්ජ් කිට්ටෝ දන්නවනේ ඕනෙක් කෙනෙක් ඉස්සර ආටිස්ට් කෙනෙක් ජෝර්ජ්. ඒ ඉන්ඩස්ට්‍රි කෙනෙක් දන්නවා. ඔව් ඒක දන්නවා. එයා ෆයින් ආටිස්ට් කෙනෙක්. හරිද? ඒතර ජස්ටින් දර්නීගල, ඩේවිඩ් පෙන්ට් ඔහොම කට්ටිය හිටියා. හරිද? ඒතර ඒගොල්ලන්ව දන්නවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඊට පස්සේ අපි ගත්තොත් චිත්‍රකතා ශිල්පීන් හිටියනේ. එතකොට ඒගොල්ලෝ වත් දන්නවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඊට පස්සේ තව ඒ වගේ ඔය ඩිසයිනර්ස්ලා දැන් අපි වගේ ඔය කරන කට්ටිය ඒගොල්ලන්වත් දන්නවා. හැබැයි ඉතින් මම කියන්නේ පොඩි වෙනසක් තියෙනවා කියලා. හරි. ඔන්න මාලක ලලන ජීව කියන කෙනා කවුද කියන එක දැන් ඔන්න පැහැදිලි. අපි සෑහෙන දේවල් ටිකක් කතා කරා. අපි ආයෙමත් දවසක හම්බෙමු. කෝප් එකක් බොන ගමම කතා කරමු. අනිවාර්යයෙන්ම මාලකාවිය අපි සම්බන්ධ කරගන්නවා. එහෙනම් අපි කොෆි විත් රෙහාන් සෙග්මන්ට් එකෙන් විතරක් සමු ගන්නවා. ත්‍රිතාල එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා.